නමෝ බුද්දාය. අද වීඩියෝ එකෙන් මං හිතුවා පිරිත් සම්බන්ධව මම දැනගත්ත මම හොයාගත්ත කරුණු කිහිපයක් ඔයාලත් එක්කලා බෙදා ගන්න ඕනි කියලා. ඉතින් මේක ඇත්තටම කරන්නේ තව අයව මට ධර්මයට යොමු කරන්න තියෙන ආසාවට. මමත් ධර්මයට යොමු වුණේ බණපද අහලානේ. ඉතින් ඒ වගේ තව ඕන තරම් අය ඇති තාම හරියට ධර්මයට යොමු නොවුණු. ඒ වගේම අපේ බුදුදහම සැක කරන හරියට විශ්වාසයක් නැති. ඉතින් මේ හැමෝම මට පුළුවන් විදිහට ධර්මයට යොමු කරන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. මේ මම අද වීඩියෝ එකකින් කියන කරුණු මම හොයාගත්ත දේවල්. මීට වඩා කරුණු ඔයාලා දන්නවා නම් ධර්ම දානයක් කියලා හිතලා ඒ දේවල් කමෙන්ට් එකක සඳහන් කරන්න. මේ වීඩියෝ එක බලන කාගේ හරි දැනුම වැඩි වෙන්න, ශ්‍රද්ධාව වැඩි වෙන්න ඒ කරුණු හේතු වෙන්න පුළුවන්. ඉතින් ධර්ම දානයක් පිණිස කියලා හිතලා හරි තමන් දන්න, තමන්ට තියෙන අත්දැකීම් හරි කමෙන්ට් එකකින් ෂෙයා කරගන්න. අබෞද්ධ අය පවා පිරිත් අහන්න ආසයිනේ. පිරිත්වල බලය විශ්වාස කරනානේ. ඒ වුණාට උපතින්ම බෞද්ධ වෙච්ච සමහර අය පිරිත් අහන්න තියලා හිතන්නේවත් නැහැ, බයයි. ඉතින් මේ හැමෝගෙම තියෙන අවිශ්වාසයන් මට පුළුවන් විදිහට නැති කරන්න තමයි අද මම මේ වීඩියෝ එකෙන් උත්සාහ කරන්නේ. අද වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙනවා පිරිත් කියන එකද හොඳ, පිරිත් අහන එකද හොඳ, ඒ වගේම පිරිත් වලින් අපිට ලැබෙන පිහිට මොනවද, ඒකම කොච්චර පිරිත් ඇහුවත් ඇයි අපිට පිහිටක් හම්බ වෙන්නේ නැත්තේ, ඇයි අපිට ආශිර්වාදයක් ලැබෙන්නේ නැත්තේ, පිරිත් කොච්චර වාර ගණනක් කියන්න ඕනේද, කොහොමද පිරිත් හරියටම කියන්න ඕනේ, ඒ වගේම ගෙදරින් එළියට බහිනකොට මොන වගේ පිරිත් කියලාද ගෙදරින් එළියට බහින්න හොඳ. මෙන්න මේ කරුණු ටික අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඇත්තටම හොඳ පිරිත් කියන එකද පිරිත් අහන එකද? වතුර බෝතලයක් හරි පිරිත් කරනවා නම්, නූලක් හරි පිරිත් කරනවා නම් අපි පිරිත් කියන එකෙන්ද අපිට පිහිට ලැබෙන්නේ? එහෙම නැත්නම් පිරිත් අහන එකෙන්ද? ඇත්තටම අපිට පිහිට ලැබෙන්නේ පිරිත් කියන එකෙන්. ඔයාලම බලන්න පිරිත් කියනකොට අපිට අපේ කටහඬම අපිට ඇහෙනවා. ඒ වගේම උගුර කට වේලෙනවානේ. එක දිගට පිරිත් කියාගෙන යනකොට නිකන් කෙල හිඳිලා වගේ උගුර කට වේලෙනවා. උගුර රිදෙන්න ගන්නවා. පිරිත් කියනකොට අපේ හිත තියෙන්නේ පිරිත් වලටමයි. ඒ කියන්නේ ඒ කියන පදවලට. දැන් මං උනත් සිහියෙන් කියාගෙන ඇවිල්ලා හදිසියේ හිත එහෙම ගියොත් එහෙම මට මතක නැහැ මම මොන පද පේලියද කිව්වේ, කොතනින්ද නැවැත්තුවේ, දැන් ඊළඟට කියන්න ඕනේ මොකද්ද කියලා මට මතක නැහැ. එතකොට ආපහු මම මුලින් ඉඳලා සිහියෙන් පිරිත් කියනවා. ඒ වෙලාවේ අපි අර පිරිත් වලටමනේ අපේ හිත යොමු කරගෙන අපි පිරිත් කියන්නේ. එහෙම හිත එකඟ කරගෙන උගුරකට වේලීගෙන අපි එහෙම අමාරුවෙන් පිරිත් කිව්වම අපිට තියෙන ලෙඩ දුක් කරදර අඩු වෙනවා කියලා ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා. ඒක හින්දා හොඳම දේ පිරිත් අහන එකට වඩා පිරිත් කියන එක. පිරිත් කිව්වම අපිට මොනවද ලැබෙන්නේ? මේ පිරිත් වල තියෙනවා බුදු ගුණ. මේ බුදු ගුණ නිසා අපිට බුද්ධානුභාවය ලැබෙනවා. මේ පිරිත් වල තියෙන්නේ ධම්ම රත්නයේ ගුණ. එතකොට අපිට ධම්මානුභාවය ලැබෙනවා. පිරිත් වල තියෙන්නේ සංඝ රත්නයේ ගුණ. ඒක නිසා අපිට සංඝානුභාවය ලැබෙනවා. ඒ වගේම මේ පිරිත් කියන්නේ සත්‍ය වචනයක්නේ. බුදුරජාණන් වහන්සේ කවදාවත් බොරු කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ සත්‍යම තමයි දේශනා කළේ තියෙන්නේ. එතකොට මේ පිරිත් වල තියෙන හැමදේම සත්‍ය වචන. එතකොට සත්‍යානුභාවයත් ලැබෙනවා. ඒ වගේම පිරිත් කියනකොට අපිට පින් ලැබෙනවා, කුසල් ලැබෙනවා. පුණ්‍යානුභාවය, කුසලානුභාවයත් ලැබෙනවා. ඒ වගේම දෙවියන් හරි ආසයි පිරිත් කියනවට. දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. එතකොට දේවානුභාවයත් අපිට ලැබෙනවා. එහෙනම් මේ පිරිත් කියනකොට අපිට බුද්ධානුභාවය, ධම්මානුභාවය, සංඝානුභාවය, සත්‍යානුභාවය, පුණ්‍යානුභාවය, කුසලානුභාවය වගේම දේවානුභාවයත් ලැබෙනවා. ගොඩාක් අය කියනවානේ මං කොච්චර පිරිත් කිව්වත් මට පිහිටක් ලැබෙන්නේ නැහැ, මට ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ, ඇයි මට මෙහෙම වෙන්නේ කියලා අහන අය ඉන්නවනේ. ඒ වගේම සමහර අය කියනවා කොච්චර පිරිත් කිව්වත් වැඩක් නැති නිසා මං පිරිත් කියන්නේ නැහැ කියලා. ඉතින් ඇයි ඇත්තටම අපිට එහෙම පිහිටක් හම්බ වෙන්නේ නැත්තේ කොච්චර පිරිත් කිව්වත්? ඒකට පළවෙනිම හේතුව තමයි අපේ කර්මය බලවත් වුණාම අපිට පිහිටක් හම්බ වෙන්නේ නැහැ කොච්චර පිරිත් කිව්වත්.
අපි සසරේ කරපු කර්ම බලවත් වුණයින් පස්සේ අපි මොන දේ කරත් කොච්චර පිරිත් කිව්වත් කොතනට ගිහින් පිරිත් කිව්වත් අපිට පිහිටක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒකට වැරදි කවුද? අපිමනේ නේද? ඒ වගේම තමයි අපේ හිත කෙලෙස් වලින් පිරීලා තියෙනවා නම් ඊර්ෂ්‍යාවෙන් තරහෙන් වෛරෙන් පිරීලා නම් තියෙන්නේ අපි ඒත් කොච්චර පිරිත් කිව්වත් අපිට පිහිටක් හම්බ වෙන්නේ නැහැ. අපි හැමෝටම මෛත්‍රී සිත පතුරවන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ එහෙමයි. හැමෝටම මෛත්‍රී සිත පතුරවන්න කියලා. එතකොට අපේ හිතේ කෙලෙස් වැඩි නම් අපිට පිහිටක් හම්බ වෙන්නේ නැහැ. අපි කොච්චර පිරිත් කිව්වා. ඒ වගේම තමයි අවිශ්වාසයක්. ශ්‍රද්ධාවක් නැතුව පිරිත් කිව්වා නම් ඒත් අපිට පිහිටක් හම්බ වෙන්නේ නැහැ. සමහරු කියන්නම් වාලේ කියනවා ඒ උනාට හිත යටින් යාල කියනවා මේවා කිව්වට නම් කිසිම සිතක් නැහැ. ඒ උනාට ඔන්න ඔහේ කියනවා කියලා හිතලාර සමහරු කියන්නේ. අන්න එහෙම අයටත් කොච්චර පිරිත් කිව්වත් පිහිටක් හම්බ වෙන්නේ නැහැ. මෙතනදී මම දැනගත තව කරුණක් කියන්නම්. මම වැරදි නම් මාව නිවැරදි කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් මේ ගැන සඳහන් කරන්න. මොකද ගොඩක් අය මේක කියනවා. මට කමෙන්ට්ස් ගොඩක් එනවා මේ සම්බන්ධව. පිරිත් කියනකොට අමනුෂ්‍ය කරදර වැඩි කියනවා. සමහරලාට මේකට හේතුව තමන්ගේ හිතමයි. මොකද බුදුන් වදින්නේ පිරිත් කියන්නේ බයෙන්. අනේ මට පිරිත් කිව්වයින් පස්සේ අමනුෂ්‍ය කරදර කරයිද කියලා අර ඒ සිතිවිල්ලෙන් පිරිත් කිව්වම තමන්ගේ යටිසිතේ ඒ සිතිවිල්ලට තමයි තමන්ට දැනෙන්නේ අමනුෂ්‍ය කරදර තියනවා කියලා. පොඩි සද්දයක් ඇහුණත් තමන් හිතනවා ඊට පස්සේ මේ හොල්මන් කියලා. එහෙමත් වෙනවා. එහෙම නැතුව සමහර අයට පිරිත් කිව්වම අමනුෂ්‍යයන්ගෙන් ඇත්තටම කරදර තියනවා. කරදර තියනවා කියලා කියන්නේ මෙහෙමයි. අමනුෂ්‍යයන්ට ඉන්න බෑනේ පිරිත් හඬ ඇහුනම. ඒ සත්‍ය වචන ඒ බුද්ධ වචන ඇහෙනකොට අමනුෂ්‍යයෝ කැමති නෑ. අමනුෂ්‍යයන්ට ඉන්න බෑ. එතකොට ඒකට පිළියම පිරිත් කියන එක නවත්තන එකද? එහෙමත් නැත්නම් අමනුෂ්‍ය කරදර වෙනුවෙන් යම්කිසි හෝ දෙයක් කරන එකද? පිරිත් කිව්වම අමනුෂ්‍ය කරදර වැඩි අමනුෂ්‍යයන්ගෙන් කරදර එනවා වගේ දැනෙනවා කියලා පිරිත් නවත්තනවා කියන්නේ හරියට නිකන් ඔළුවේ කැක්කුමට කොට්ටේ මාරු කරනවා වගේ දෙයක් කියලා තමයි මට නම් තේරෙන්නේ. ඔළුවේ කැක්කුමට කොට්ටේ මාරු කරන එකද කරන්න ඕනේ නැත්නම් ඔළුවේ කැක්කුමට බෙහෙත් ගන්න එකද කරන්න ඕනේ? අන්න ඒ වගේ තමයි. පිරිත් නවත්තන එක නෙමෙයි කරන්න ඕනේ. Tamanට අමනුෂ්‍ය කරදරයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් දේවල් කරන එක තමයි කරන්න ඕනේ. එක්ක තමන්ගේ ජීවිතය පූජා කරන එක. ඒ වගේම මේ පුළුවන් තරම් පින් දහම් කරන්න. පුළුවන් තරම් කුසල් වඩන්න. තමන්ගේ පින බලවත් කරගන්න. එතකොට තමන්ට පිහිට හම්බ වේවි. ඒ වගේම තමයි පිරිත් කියනකොට සිංහල තේරුම සිහි කරගෙන පිරිත් කියන්න. ඔහේ කියන්නම් වාලේ කියනවා තමන් කියන්නේ මොනවද කියලා තමන් දන්නේ නැහනේ. සිංහල තේරුම සිහි කරගෙන පිරිත් කිව්වම ඔයාලට දැනෙන ශ්‍රද්ධාවත් වැඩි, ඔයාලට ලැබෙන පිහිටත් වැඩි. මහමෙවුනාව ගැන මම නොදන්න කාලේ ඉඳලම තමයි මම මේ සිංහල තේරුම හොයාගෙන ගාත කියන්න පිරිත් කියන්න පුරුදුනේ. ඒකේ ඇත්තටම පිහිටක් ලැබෙනවා. ශ්‍රද්ධාවක් වැඩි වෙනවා. සමහර විට පෙර පිනක් වෙන්නේ නැති, පෙර සසර පුරුද්දක් වෙන්නේ නැති මගේ ඒක මහමෙවුනාව ගැන නොදන්න කාලේ ඉඳලම තමයි මම මේ සිංහල තේරුම දැනගෙන පිරිත් කියන්න ගාත කියන්න යමු උනේ. මේක ස්වාමීන් වහන්සේලා කියනවා මේ 21 පාරක්, 7 පාරක්, 100 පාරක් එහෙම කියන්න ඕනේ නෑ පිහිට හම්බ වෙන්න. මේ පිරිත්වල තේරුම සිහි කරත් ඇති කියනවා අපිට මේ පිරිතේ පිහිට ලැබෙන්න. ඒ වගේම තමයි ගෙදරින් එළියට බහිනකොට වාහනයට නැග්ගම පුළුවන් නම් කරණීය මෙත්ත සූත්‍රයේ අඟුලිමාල පිරිත, මෝර පිරිත කියලා ගෙදරින් එළියට බහින්න වාහනයට නගින්න. ඔයාලට පේනවා ඇති දැන් ගොඩාක් මාර්ග අනතුරු වැඩි. මිනිස්සු නිකරුණේ මැරෙනවා, අකාලේ මිය යනවා මේ අනතුරු හින්දා. ඉතින් අපිට වෙන්න තියෙන ගොඩාක් කරදර සමහර විට මේ පිරිතේ පිහිට හින්දාම මග හැරෙන්න පුළුවන්. ඉතින් ඒක හන්දා පිරිත් චුට්ටක් කියලා ගෙදරින් එළියට බහින්න. උදේට හවසට පුළුවන් නම් එක පිරිතක් හරි කියන්න කියනවා ස්වාමින් වහන්සේලා. ඒ පිහිට ඔයාලට හම්බ වෙයි. එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමින් ඉන්න. ආදරෙයි.